ඔන්න ඉස්සර කාලේ පිටිසර ගම්මානයක සිරිල් සහ ඔහුගේ බිරිඳ කමලා කියලා දෙන්නේ ජීවත් වුණා. සිරිල් ගොඩක් දුප්පත්. ඒ වුණාට ඔහු හරිම කරුණාවන්ත කෙනෙක්. ඔහුට කුඩා ඉඩම් කැබැල්ලක් තිබ්බා. ඒ ඉඩමේ කමලත් එක්ක මහන්සි වෙලා වගා කටයුතු කරලා තමයි ඒ දෙන්න ජීවත් වුනේ. සිරිල්ට එළදෙනුන් දෙන්නෙක් ඉඳියා. සුදු වැස්සි කළු වැස්සි. හැම හවස් වරුවකම වැඩ ඉවර වුණු ගමන්ම ඔහු එළදෙනුන් කන්දට එක්කන් ගිහිල්ලා උන්ට හොඳට තනකොළ කන්න දීලා ආපහු ගෙදර තිබ්බ ගව මඩුවට එක්කන් එනවා. සිරිල් දුප්පත් වුණාට හරිම වගකීම් සහගතයි. සිරිල් කෑම කෑවෙත් එළදෙනුන්ට හොඳට බඩ පිරෙන්න කන්න දුන්නාට පස්සේ කමලෝ අද අපි ටිකක් කලින් යමු. අපිට කුඹුරේ බීජ වපුරන්න තියෙනවා. ඔව් යමු. මම බොන්න වතුර පුරවගෙන එන්නම්. ඉතින් සිරිලුයි කමලයි එළදෙනුන් දෙන්නව කරත්තේ බැඳගෙන කුඹුරට ගියා. වැඩ ඉවර වුණාට පස්සේ සිරිල් මුලින්ම එළදෙනුන් දෙන්නව ගඟට අරන් ගිහිල්ලා හොඳින් නෑවුවා. ඊට පස්සේ කොළපාට නැවුම් තනකොළ කන්න දෙන්න එළදෙනුන් දෙන්නව කන්දට අරගෙන ගියා. ඉතින් එළදෙනුන් තනකොළ කනකම් ගසක් යටට වෙලා විවේකීව ඉඳපු සිරිල් එකපාරටම දැකපු දෙයින් පුදුමයටපත් වුණා. සුදු වැස්සි තනකොළ තිබූ තැනින් ටිකක් එහාට ගිහිල්ලා ඉඳියේ. වැස්සිගේ කිරිබුරුල්ලෙන් නොනවත්වාම ගඟක් වගේ කිරි ගලාගෙන ගියා. සිරිල්ට මොකවත්ම හිතා ගන්න බැරි වුණා. ඉතින් එළදෙනුන් දෙන්නට තනකොළ කවාගෙන වෙච්ච සිද්ධිය ගැනම කල්පනා කර කර සිරිල් ගෙදර ආවා. අද ඔයා ගොඩක් පරක්කුයිනේ මහත්තයා. ඉක්මනට පිරිසිදු වෙලා එන්න. මම රස්නෙට කැම ටිකක් බෙදන්නම්. කමලෝ අද පුදුම වැඩක් නෙවුනේ. මට තාම හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. සිරිල් කමලාට සියල්ල පැවසුවා. ඔයා මේ මොනවද කියවන්නේ? එහෙම වෙන්නේ කොහොමද? එතකොට සුදුවැස්සි අදහස කිරි දුන්නේ නැද්ද? නෑ කමලෝ අද සුදුවැස්සි කිරි දුන්නේ නැහැ. කිරි දෙන්න විදිහකුත් නෑනේ. ඔක්කොම කිරි ටික බිම දිගේ ගලාගෙන ගියා. කමක් නෑ. සුදුවැස්සිට මොකක් හරි ලෙඩක් වත්ද? අපි හෙටත් බලමුකෝ. ඔවුන් දෙදෙනාම ආහාරගෙන නින්දට ගියා. පසුදා උදෑසන ඔවුන් සුපුරුදු විදිහටම කුඹුරට ගියා. වැඩ ඉවර කරලා හවස් වෙනකොට සිරිල් කමලට කතා කරා. කමලෝ මං සුදුවැස්සිවයි කළුවැස්සිවයි කන්දට අරන් යන්නම්. ඔයා කරත්තෙත් අරගෙන ගෙදර යන්න. ඉතින් එදත් ඒ සිදුවීමම වුණා. සුදු එළදෙන සුපුරුදු තැනටම ගිහිල්ලා කිරි ගලා යාමට සැලැස්සුවා. දින සති ගෙවී ගිය අතර මෙය සෑම දිනකම සිදු වුණා. දවසක් හවස් වරුවක සිරිල් කමලට කතා කරා. කමලෝ මට දැනෙනවා අනිවාර්යෙන්ම මෙතන මොකක් හරි අමුතු දෙයක් වෙනවා කියලා. මම හිතන්නේ අපි සුදුවැස්සිව කන්දට ගෙනියන්න හොඳ නෑ ඊට පස්සේ. සුදුවැස්සිව කුඹුරෙම බඳිමු. මම ආපහු ගෙදර එනකොට සුදුවැස්සිවත් අරගෙන එන්නම්. එදා සිරිල් සුදුවැස්සිව කුඹුරේ බැඳලා දාලා කළුවැස්සිව විතරක් කන්දට එක්කන් ගියා. ටික වෙලාවකට පස්සේ සුදුවැස්සි කෑ ගහන්න පටන් ගත්තා. එකපාරටම වැස්සි ලණුව කඩාගෙන කන්දේ කලින් තැනටම දුවගෙන ගිහිල්ලා එතන හිටගත්තා. සිරිල් පුදුමයටපත් වුණා. කමලත් සුදුවැස්සි පිටුපස දුවගෙන කන්දටම ගියා. සුදුවැස්සි ආයෙමත් ගඟක් වගේ කිරි වගුරුවන හැටි ඔවුන් දෙන්නම දැක්කා. බලන්න කමලෝ මම ඔයාට කිව්වා හරි නේද? ඔව් ඔයා හරි. ඒත් මේ මොන වගේ හාස්කමක්ද? සුදුවැස්සි හැම දවසකම මෙතන කිරි වගුරුවනවා. ඒ වුණාට ගෙදෙද්දි එක කිරි බින්දුවක්වත් දෙන්නේ නැහනේ. මේක ඇත්තටම හරිම අමුතුයි. මට හිතෙනවා මේ කිරි හලන තැන මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියලා. ඒ හන්ද වෙන්න ඕනි සුදුවැස්සි දිගින් දිගටම මෙතෙන්ට එන්නේ. සමහර විට නිදානයක් වෙන්න ඇති. නිදානයක්? ඔයා මොන විකාරද මේ කියවන්නේ? නෑ මම අහලා තියෙනවා නිදාන් තියෙන තැන්වලත් මේ වගේ අමුතු දේවල් වෙනවා කියලා. අපි හෙට මෙතන හාරලා බලමු. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් සිරිලුයි කමලයි මෙහෙම කතා කර කර ඉන්නකොට මේ කතාව පියදාස කියලා ගමේ ඉඳිය එඬේරෙක් හොරෙන් අහගෙන ඉඳියා. පියදාස කියන්නේ ගොඩක් ලෝභ අහංකාර මිනිහෙක්. ඔහු නිතරම ඔහුගේ එළදෙනුන් සහ මීහරකුන් ගැන පුරසාරම් දොඩුව තමයි ඉඳියේ. හරිම අපූරුයි.
අද රෑම මම මෙතෙන්ට ඇවිල්ලා මෙතන හාරලා මුළු නිධානයම අරගෙන ගමේ ඉන්න පොහොසත්ම මිනිහා වෙනවා. ඉතින් රෑජාමේ පියදාස රහසෙන්ම කන්දට ඇවිල්ලා ඒ තැන හාරන්න පටන් ගත්තා. වැඩි වෙලාවක් යන්න උනේ නැහැ. රන් රිදී කාසි වලින් පිරුණු ලොකුම ලොකු මුට්ටි ඔහුට දකින්න ලැබුණා. ඔහුගේ ඇස් ලොකු වුණා. මුට්ටි එළියට ගන්නත් කලින්ම ඔහු හයියෙන් hina වෙවි රන් කාසි ගන්න පටන් ගත්තා. හදිස්සියෙම එතනින් සර්පයෙක් මතුවුණා. පියදාස සර්පයව දැක්කේ නැහැ. අන්තිමේදී අනුන්ට අයිති නිදානයක් බලෙන්ම තමන්ගේ කරගන්න ගිය පියදාස සර්පයා දෂ්ට කරලා එතනම මිය ගියා. එතන පොළව කලින් තිබ්බ විදිහටම ආයෙත් හැදුනා. පහුවදා උදේ මුළු ගමම පියදාසගේ මරණය ගැන අහලා කම්පා වුණා. බලන්න මහත්තයා, අපි හිතුවේ එක දෙයක්. ඒ වුණාට උනේ වෙන දෙයක්. ඒක නම් හැබෑව කමලෝ. ඊළඟ දවසේ සිරිල් සහ කමලා නැවතත් කුඹුරට ගියා. හවස් කාලේදී සුදුවැස්සි ආයෙමත් ලණුව කඩාගෙන එම ස්ථානයටම දුවගෙන ගියා. සිරිලුයි කමලයි වැස්සි පස්සේ දුවගෙන ගිහිල්ලා කනස්සල්ලටපත් වුණා. සුදුවැස්සි මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා ඔවුන්ට තේරුම් ගන්න නොහැකි වුණා. සුද්දී, ඇයි අදත් මෙතෙන්ට ආවේ? පියදාස මෙතන මැරිලා ඉඳලා හම්බ වුණා විතරයි. ඔබ දන්නවනේ අපේ ජීවිතවල දැනටමත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. උඹත් මෙහෙම හැසිරෙන්නේ ඇයි? සුද්දී, කරුණාකරලා මෙහෙම කරන්න එපා. අපිට තවත් කරදර ඇති කරන්න එපා. ඉතින් ඒ වෙලාවෙම සුදුවැස්සි ඇගේ කුරවලින් පොළව හාරන්න පටන් ගත්තා. මම හිතන්නේ සුදුවැස්සි අපිට මෙතන හාරන්න කියලා තමයි මේ කියන්නේ. අනේ කමලෝ, ඔය විකාරي දැන් ඇති. අර පියදාසත් මලා. ඔන්න ඕක නවත්ත ගන්නව දැන්වත්. හදිස්සියෙම ඔවුන්ට හඬක් ඇහුණා. පියදාසගේ මරණය මතක් වුණ හන්දා සිරිල් සහ කමල ගොඩක් බයෙන් වටපිට බැලුවා. ඔයාලයි එහෙමෙහි බලන්නේ. මම මේ කතා කරන්නේ ඔයාලගේ සුදුවැස්සි. මෙච්චර කාලයක් ඔයාලා මාව හොඳින් රැක බලා ගත්තා. ඉතින් ඒ වෙනුවට මටත් දැන් යමක් දෙන්න අවශ්‍යයි. කරුණාකරලා මාව විශ්වාස කරලා මේ තැන හාරන්න. ඉතින් සිරිල් සහ කමල ගොඩාක් පුදුමයෙන් එතන හාරන්න පටන් ගත්තා. ටික වෙලාවකට පස්සේ රන් රිදී කාසි වලින් පිරුණු විශාල මුට්ටි ඔවුන්ට දකින්න ලැබුණා. ඉතින් කිසිම කරදරයක් නැතුව සිරිල්ටයි කමලටයි මේ නිදානය ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔවුන් ගමේ ධනවත්ම මිනිස්සු බවට පත් වුණා. නමුත් ඔවුන් කිසිම විටක ආඩම්බරුනේ නම් නැහැ. කලින් වගේම බොහෝම කරුණාවන්තව සිරිලුයි කමලයි ගමේ හැමෝටම උදව් කළා. ඔවුන් තවත් එළදෙනුන් මිලදීගෙන උන්ව හොඳින් රැක බලා ගත්තා. ඉතින් මේ විදිහට සිරිලුයි කමලයි මුළු ජීවිත කාලෙම සතුටින් ජීවත් වුණා.